දී යුක්‍රේනයට දෙවන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පැය 12කට වැඩි කාලයක් පැවති රුසියානු ගුවන් බෝම්බ ප්‍රහාරයකින් යුක්‍රේනයේ අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් තවත් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම මරණ සියල්ලම අගනුවර වන කියව්හි සිදු වූ බවයි. මියගිය පිරිස අතර 12 වැනි දැරියක්ද සිටින බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ. යුක්‍රේනයේ කලාප 7ක් ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යන 600කට ආසන්න ප්‍රමාණයක් සහ මිසයිල් 30ක් යොදා ගනු ලැබුවා. මෙම ප්‍රහාරය යුක්‍රේනයට මෑත මාසවලදී එල්ල වූ දරුණුතම ප්‍රහාර වලින් එකක් බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ට සහාය දක්වන හමුදා පහසුකම් සහ කර්මාන්ත ශාලා වෙත පහර දුන් බව රුසියාව සඳහන් කළා.